ජීවමාන අතිශය බලවන්ත ධර්මිෂ්ඨමගේ ආදර දෙවි පියාණනි නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය පියාණන් වහන්සේ ඔබගේ කරුණාව නිසා ඔබගේ ප්‍රේම නිසා ස්තුති කරනවා තාත්තේ අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ මේ දැසන කාලේ ඔබ වහන්සේගේ ආලේපයක් නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා මාගේ ප්‍රේමණීය තාත්තේ ඔබගේ දෑතටම බාර කරලා යාක්ෂා කරන නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන් ලේවලින් ඔබ වහන්සේ වසන්න ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබගේ නාමයට ගෞරවය වේවා ප්‍රශංසාවත් සියලු මහිමයත් ගෞරවයත් ඔබ වහන්සේට පමණක්ම වේවා ස්වාමිනී අද දවසෙත් නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය පියාණනි ඔබගේ ලේවල බලය ඔබ වහන්සේ නිදහස් කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ නාමයට සියලුම මහිමය ගෞරවය ප්‍රශංසාව දෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය පියාණන් වහන්සේ ඔබගේ ලේවල බලයෙන් ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ නිදහස් කළ මැනව මාගේ ප්‍රේමණීය දෙවි තාත්තේ ඔබගේ දෑතටම බාර කරනවා ස්වාමිනී ඔබ ස්වර්ගයේ සිටම ස්වාමිනී සියලුම ජීවිතවලට ඔබගේ කරුණාව දෙන්න අසන්නව සෑම මේ ගීතිකාව තුළින් මේ යාක්ෂාව තුළින් පියාණන් වහන්සේ හැම දරුවෙකුටම සමාදානයක්ම දෙන්න ස්වාමිනී තාත්තේ යම් දරුවෙක් යම් වේදනාව තුළ යම් රෝගය තුළ සිත් රිදි වේදනා තුළ සිටිනවද මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ ස්වර්ගයේ සිටම ස්වාමීන් ඔබගේ කරුණාව දෙන්න තාත්තේ අද දවසේ ශිදාත්මයන්න් වහන්සේ ඔබගේ ආලේපේ බලය කරුණාව දුන මැනව ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්
Jehovah Shammah me Jehovah Shammah mage ජීවමාන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබගේ කරුණාව නිසා ඔබට ස්තුතියි මගේ දෙවි තාත්තා වහන්සේ සියලුම දරුවන්ට කරුණාව දෙන්න මේ ගීතිකාව සාගර යති මගේ තාත්තගේ හදවත් බිඳුණු සිතාස් කරනවා ජේසුනි ඔබේ ප්‍රේමය මට සෑයෙන් සැමට වඩා ජේසුනි ඔබේ ප්‍රේමය මට සෑයෙන් සැමට වඩා යెహోవా ශම්මා 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 අප සම්බද සිටින දිවිදා යెహోవా ශම්මා අප සම්බද සිටින දිවිදා යెహోవా ශම්මා යెహోవా ශම්මා යెహోవా ශම්මා යెహోవా ශම්මා යెహోవా ශම්මා හalleluya යెహోవా ශම්මා යెహోవా ශම්මා හalleluya යెహోవా ශම්මා යెహోవా ශම්මා හalleluya මාගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ සිතාත්මයන් වහන්සේ මෙදැසන කාලයේ තුල ඔබගේ කරුණාව ගැන ශ්‍රුතිවන්ත වෙනවා තාත්තේ හalleluya ඔබ ජීවමානයි තාත්තේ ඔබ බලවන්තයි ස්වාමීන් වහන්සේ ඔබගේ කරුණාව ඔබ වාසේ උතුම් වූ දයාව ඒ ප්‍රේමය වාසේ තබන්න ශුද්ධාත්මයන් වහන්සේ මෙදැසන කාලයේ තුල පියාණන් වහන්සේ ඒ වගේම මෙදැසන කාලයේ තුල මගේ දෙවියන් වහන්සේ වගේම දේශය ගැන යාක්ෂා කරනවා ලේවලි ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති තාත්තේ ඒ වගේම මේ දැසන කාලේ මේ හැම ජීවිතයක් මත සියලු දරුවන්ට ඔබගේ කරුණාව දෙන්න ස්වාමී මගේ දෙවි තාත්තේ ඔබගේ ලේවල බලය යේසුස් වහන්සේගේ නාමයෙන් විශේෂයෙන්ම බාර කරන තාත්තේ පළමු කොට මගේ දෙවියන් වහන්සේ ඔබගේ දේව රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන හැම දේව දාස දාසියෙක් සභාවල් සෑම කෙනෙකු ජීවිත ඔබ වහන්සේගේ ලේ මත මේ වෙලාවේ වසන ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ඔබ තෝරගත්තා කැඳවගත්තා ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ දාස දාසියකි හැම කෙනෙකු ඔබ වහන්සේ ආරක්ෂා කළා ඒ වගේම ශ්‍රී ලංකා දේශයේ පියාණන් වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමිනේ උදෑසන කාලේ මේ යාක්ෂාව අසාගෙන ඉන්න සෑම ජීවිතයක් තුළ ඔබ වහන්සේ කරුණාව තබන්න මාගේ ප්‍රේමණීය පියාණන් ඔබ වහන්සේගේ ලේවැලි වසන ස්වාමී ශුද්ධාත්මයන් වහන්සේ අද දවසේ මේ වෙලාවේ මේ මොහොතේම ඔබ බාර කරන ස්වාමී මගේ දෙවියන් වහන්සේ ඔබ ස්වර්ගයේ සිට ඔබ ආශිර්වාද කරා අද දවසේ නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ කරුණාව මේ උදෑසන කාලේ නිදහස් කරන්න තාත්තේ මාගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ රිමමා ශිකර බලබක තෙලෙකන්තුරුඩ බොසෙලේරියරලබ රිමකතලේ රෙමෙ ශිකලාර ලෙබෙෂන්තුරියලබ තාත්තේ මේ තරුණ දරුවන් තරුණයන් ගැන යාක්ෂා කරන යේසුස්ගේ නාමයෙන් පියාණන් වහන්සේ පුඩුවලට ඓශ්වරයට ස්වාමීන් වහන්සේ ඒ සියලු ඇබ්බැහිකම් වලට ස්වාමීන් වහන්සේ ඔවුන් ඇලුම් වෙලා තිබෙනවා ජීවමානවගේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේ ඒ දරුවන් වහන්සේ ගලවන්න ස්වාමීනි
ඒ පෞකාර ජීවිතයෙන් ඒ පාපයෙන් ඒ ශාපයෙන් ගලවන පිණිස මා යාක්ෂා කරන මේ දැස්සන කාලේ ජීවමාන යේසුස්ගේ නාමයෙන් රිමමාශිකා රබලබලබශිකතුරිලිබිරිකන්තරියලබ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වර්ගයේ සිටම පියන්නාසිගේ කරුණාව දෙන්න තාත්තේ මේ දැස්සන කාලයේ තුල මගේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ වගේම රැකියාවල තිබෙන ප්‍රශ්න ගැන යාශා කරන තාත්තේ මගේ දෙවියන් වහන්සේ රැකියාවල් නැතුව ස්වාමීන් වහන්සේ රැකියාවල් හොයමින් සිටින දරුවන යාක්ෂා ඔබට රැකියාවල් ලැබේවා. මගේ දෙවි තාත්තේ මේ වෙලාව බාර කරනවා. සෑම නිවසක් මේ දේශය තුල ශ්‍රී ලංකා දේශය තුල තිබෙන හැම නිවසක් ගැනම ජීවමාන යේසුස්ගේ නාමයෙන් යාක්ෂා කරනවා. යම් කෙනෙක් ස්වාමීන් වහන්සේගේ නිවස තුළ සමාදානයක් නැතුව ජීවත් වෙනවද? ස්වාමිනේ සමාදානෙ නැති නිවසට ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්ම සමාදානෙ වේවා. පියාණනි ඔබගේ කරුණාව දෙන්න තාත්තා. අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාක්ෂා කරනවා මේ නිවස් භූමිය වලට විරුද්ධව අනවින, කොඩිවින, බන්ධන, වුණියම්, පිල්ලි, නීච කුල බන්ධන වලලන තිබෙනවා. ඒ සියලු කුප්පීද ලේවල බලේ ජේසුස් වහන්සේගේ නාමයෙන් හැම නිවසකම යාක්ෂාව අසන විට ඒ සියලු බලපෑම් බලවේග යක්ෂ බාධාව නරක ආත්මවල ශරීරවල තිබෙන ඔවුන්ගේ දෙප තුල සිරිස්ස දක්වා මේ මොහොතේ මේ වෙලාවේ ලේවල බලය උන්ගේ ශරීර වලින් ආත්ම වලින් දුර වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. රිමමශික රබලබක තිරිප්‍රිකන්තලබස්සේ ජීවනයේ දෙන දෙවියන් වහන්සේ ඔවුන්ගේ ශරීරය තුළ යම් රෝගයක් තිබෙනවද යම් වේදනාවක් තිබෙනවද මේ මොහොතේ ආක්ෂා කරට යනවා ස්වාමිනේ. ඔවුන්ගේ ස්පර්ශය ඔබ වහන්සේගේ ස්පර්ශය යවලා දිව්‍යමය සුවය දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි යටි පතුල නැස්ස දක්වාම ශරීරයේ ඔවුන්ගේ ලේ ඇට කටු මස් නාරවල් තුල ක්‍රියා කරපු හැම අන්ධකාර බලයක්ම යක්ෂයන් විසින් අල්ලගත්තා වූ හැම රෝගයක්ම සුව වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Jesus, I write in the glory Bikantarana Selele Bekante Limahantele Controlo Busala Basikatu Bibikatarialaba. පියාණනි මේ වේලාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාක්ෂා කරන ස්වාමිනේ ඔබ වහන්සේ දැන් මේ මොහොතේ වකුගඩු වල තිබෙන රෝග රිමම සෙලෙලි කන්තු රිලිබිකන්තරියලබස්සේ නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාක්ෂා කරනවා ඒ සියලු වකුගඩු රෝග වලින් පෙළඹිලා සිටින රෝගවල සිටින මුත්‍රා පෙරෙන්නතු වකුගඩු වල තිබෙන රෝග ලේවල පරේ සුව වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් වහන්සේ ඔබ දැන් ස්පර්ශ කරන්න මේ මොහොතේ මේ වෙලාවේ මම බාර කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආලේපය නිසා ස්තුති ඔබ වහන්සේගේ බලය නිසා ස්තුති ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති මේ මොහොතේ බාර කරනවා ස්වාමීනි ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබගේ කරුණාව ඔබ වහන්සේ තබලා ඔබ ආශිර්වාදම කරන්න. සියලුම දරුවන්ට ශරීරවල ලේවල තිබෙන රෝග ඇටකටු වල තිබෙන රෝග ස්නායු වල තිබෙන රෝග ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ඇඟිලි පාද පණ නැතුව තිබෙන ඒ සෛලවට වහන්සේගේ ජීවනය දෙන්න ස්වාමිනේ. විශ්වාසවන්තව මේ මොහොතේ මේ යාක්ෂාව අසාගෙන ඉද්දී ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ මේ වෙලාවම සුවේ නිදහස් කරන මැනව. ඔහුගේ ශරීරවලට කරන්ට් එකක් වදින ආකාරයෙන් ඒ බලය නිදහස් කරන මේ දැස්සන කාලේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ආමේන් ආමේන් හලෙලූයා. දැන් අපි හැම කෙනෙම අපි හදවතින්ම මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ බලවන්තයි. අපේ රෝගීට සුව කරන්නා වූ දෙවියන් වහන්සේ හලෙලූයා. බලවන්තයි හලෙලූයා. ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබ ජීවමානයි හලෙලූයා. අපේ ජීවිතේ සෙලවෙන්න දෙන්න බෑ. මක්නිසාද දෙවියන් වහන්සේ අප තුල අප මාධ්‍යේ අප සමග සිටින දෙවියන් වහන්සේ අපි හදවතින්ම උන්වහන්සේට සියලුම ගෞරවය මහිමය අපි උන්වහන්සේට දෙමු. හලෙලූයා. ස්තුතිම වේවා ප්‍රශංසා වේවා ප්‍රීතියෙන් කියමු ආමේන්. ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේ ආමේන්.
හලෙලූයා. ස්වාමින් වහන්සේ යාපත්, උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ කරුණාව නිසා, උන්වහන්සේගේ ප්‍රේමය නිසා අපි ස්තුති කරමු. හලෙලූයා. ඔබට නමස්කාර වේවා. හලෙලූයා. අවසාන ගීතිකාව ස්වාමින් වහන්සේ තුල ඔබගේ ජීවිතය දෙන්න ඉඩ හරින්න මේ වෙලාවේ ස්වාමින් වහන්සේ බලවන්තයි. ආමේන්. උන්වහන්සේ කළා වූ ඒ සියල්ල සිහිපත් කරන්න. ඔබගේ ජීවිතය වැටෙන විට උන්වහන්සේ ඔබගේ ජීවිතය බලවත් කළා. ඔබත් එක්ක කරන්නේ නේ, ඔබත් එක්ක වෙන්නේම නේ. ඔබ කළ සෑම දේ ඔබත් එක්ක වෙන්නේම නේ. ඔබත් එක්ක කරන්නේ නේ, ඔබත් එක්ක වෙන්නේම නේ. ඔබ කළ සෑම දේ ඔබත් එක්ක වෙන්නේ නේ. දිවිදේ ඔබ යවා, ඔබ බලවා, ඔබ සෑහේ. දිවිදේ ඔබ යවා, ඔබ බලවා, ඔබ සෑහේ. රිමම ශිවන බලවශ ස්වාමිනී, ඔබගේ ශරීරවල තිබෙන වේදනාවක් රෝගයක් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබිදු එකම දිවිදු
ඔබගේ නාමයට සියලු ගෞරවයත් මහිමයත් තේජසත් මුළු සිතින්ද මුළු හදවතින් මුළු ආත්මයෙන්ම ඔබ වහන්සේම පමණක්ම වේවා ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ වෙලාවේ මුළු හදවතින්ම ස්වාමීන් වහන්සේ සියලුම දරුවන්ට ඔබ වහන්සේ ස්වර්ගයේ සිටම සියලු දරුවන්ට ආශිර්වාදම කරන්න තාත්තේ අසන්නව සෑම ජීවිතයකටම බලවත් ස්පර්ශයකින් බලවත් ආලේපයකින් ඔබ වහන්සේ පුරවන උතුම් දේ බලවත් ඔබගේ ජීවිත තුළ කරන්න තාත්තේ නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්ම මා ඔබට සියලු දරුවන්ට ආශිර්වාද කරනවා සියලු ගෞරවය මහිමය පියාණන් වහන්සේ ඔබට පමණක්ම වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන් පියාණන්ගේ පුත්‍රයාණන්ගේ ශිලාකඳවල වාරයි යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන් සියලු දෙනාටම ජේසුපීටයි ඒ වගේම ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ තුල අපි හැමදාම හැම රාත්‍රියකම 9ට WhatsApp group එකේ নমස්කාරයත් එක්ක ඔබගේ රෝගය ඔබගේ වේදනාව ප්‍රශ්නය කියලා ඔබ නිදහස් කරන්න පුළුවන්. ඉතින් ඔබ කැමති නම් ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ තුල ඔබ මැසේජ් එකකින් ඔබගේ නම්බරය දාන්න මගේ නම්බර එක දාලා තිබෙනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් යාක්ෂණව ලබා ගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ යහපත් බලවන්තයි. ඔබ විශ්වාසවන්තව වවොත් ඔබට ඒ මොහොතේම ඒ වෙලාවෙම ස්වාමීන් වහන්සේගේ සුවය ආශිර්වාද නිරතුරුව නිදහස් වෙන්න යනවා. ඒ නිසා ඔබ WhatsApp නම්බරේ මගේ තිබෙනවා. ඔබට පුළුවන් ඒ WhatsApp නම්බරය හරහා ඔබට සෑම රාත්‍රී 9ට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබට දනාසේ ආශිර්වාද කරන සේක්වා. සියලුම දෙනාටම ජේසුස් පීඨයි සම්මාසී ඔබ